සාදරයෙන් පිළිගන්නවා සබ්බේ සර්ෆර්ස් ලංකා YouTube channel එකට. දැන් අද වීඩියෝ එක පටන් ගන්න කලින් තියෙනවා ඔයගොල්ලන්ට සුභාරංචියක් කියන්න. ඒ තමයි මට subscribersලා 200 කිට්ටු වෙන්න ඉන්නවා. බොහොම ස්තුතියි හැමෝන්ටම. ඒ වගේම හැමෝම shorts බලනවා. ඒ වගේම බොහොම ස්තුතියි ඒක. අද මාතෘකාව තමයි ශ්‍රී ලංකාවේ තියෙන පැරණිතම දැනට ධාවනය වන දුම්රිය ගැන. ඒ තමයි ක්ලාස් M2. මේක ගෙන්නන්නේ කොළඹ ක්‍රමය යටතේ. හරි, දැන් අපි බලමු මේක ගැන විස්තර මොනවද කියලා. මේක ගෙන්නන්නේ 1954 කොළඹ ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට. ඒ වෙලාවේ ගෙන්නනවා GMD G12 locomotives 5. ඊට පස්සේ 1958 ඒ කියන්නේ බුද්ධ ජයන්ති එක ඉවර වෙලා අවුරුදු දෙකකට පස්සේ M2A ඒ කියන්නේ GMD G2 එන්ජින් කීපයක් ගෙන්නනවා. ආපහු 61 සහ 66 ඊළඟට ගෙන්නනවා. මේවා තාම ධාවනය කෙරෙනවා. මේකෙන් එකක් විතරක් කැපිලා තියෙනවා. දැන් all together මේවා 14ක් තියෙනවා. දැන් බලමු මොනවාද මේ GMD G12 කියලා කියන්නේ. 1950 ගණන් වල කැනඩාව නිෂ්පාදනය කරනවා GMD G12 දුම්රියන් අපනයන සේවාවලට. ඒ කියන්නේ එක්ස්පෝර්ට් සර්විසස් වලට. මේවා EMD locomotives මේවා හදන්නේ General Motors ආයතනයේ කැනඩාවේ. මේක හුඟක් රටවල් වල තියෙනවා. ස්වීඩනය, ශ්‍රී ලංකාව, නවසීලන්තය, ඉරානය, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ආජෙන්ටිනාව, චිලි, නෙදර්ලන්තය වගේ රටවල් වල පාවිච්චි වෙනවා. මේවා ලංකාවටත් ගෙන්නලා තියෙනවා. හරි, අපි බලමු මේවා වල කාර්මික විස්තර මොනවද කියලා. මේකේ බලය අශ්ව බල 1425යි. 1966 ගෙන්නන ඒවා ගෙන්නන්නේ කැනඩාවෙන් නෙමෙයි ඇමරිකාවෙන් ගෙන්නන්නේ. ඒවා ගාල්ල සහ කංකසන්තුරේ කියලා නම් කරනවා. මේවා M2D locomotive. මේවා වලට බලය 1310යි. මේවා වල axle arrangement එක A1A A1A. ඒ M2C දුම්රියන් වල බෝබෝ ආකාරයෙන් තමයි තියෙන්නේ. මේවා ඇමරිකාවේ ප්‍රාන්ත 10ක නම් සහ කැනඩාවේ දිස්ත්‍රික්ක දෙකක් වන මොන්ට්‍රියල් සහ වැන්කූවර් යන දෙක නම් කරනවා. දැන් අපි බලමු මේවා වල නම් මොනවද කියලා. මේවා M2, M2A, M2B, M2C සහ M2D යනුවෙන් ලංකාවට ගෙන්නනවා. M2 වල ගෙන්නලා තියෙන්නේ 569 ඔන්ටාරියෝ ඉඳලා 573 කියුබෙක් දක්වා. දැන් ඕගොල්ලන්ට මේ දැන් තියෙන chart එකෙන් දිස් වෙයි මොනවද කියලා. ඒවා ඊළඟට ගෙන්නලා තියෙන්නේ M2A. ඒ කියන්නේ 591 සහ 592. ඊළඟට M2B, M2 593 ඉඳලා 595 දක්වා. ඊළඟට 1961 ගෙන්නනවා මොන්ට්‍රියල් සහ වැන්කූවර් 626 සහ 627. ඒකෙන් 626 මොන්ට්‍රියල් කියන දුම්රියට තමයි ශ්‍රී ලංකාවේ තියෙන ලවුඩස්ම ඒ කියන්නේ හයියෙන්ම ඇහෙන ෆෝන් එක තියෙන්නේ. දැන් මේකට හැමෝම වනාලි එම අයින් වෙනවා. මේකට හැමෝම බයෙන් තැති ගන්නවා මේ ෆෝන් එකට. සමහර දවස්වලට මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියන් වලට පාවිච්චි කරනකොට මේක ටිකක් ඉෆෙක්ටිව්. ඒ කියන්නේ අලියේම අයින් වෙනවා පටස් ගාලා. ඊළඟට මේවා පාවිච්චි කරලා තියෙන්නේ හැබැයි උඩරට මාර්ගයේ වැඩවලට. අන්තිමටම මොන්ට්‍රියල් දුවලා තියෙන්නේ උඩරට මාර්ගයේ 2019. පස්සේ S14 සහ S12 වල ආගමනය සමගම M2C වල උඩරට ආගමනය අඩු වුණා. අඩු වුණා නෙමෙයි නැත්තටම නැති වෙලා ගියා 2019 දී. දැන් මේවා 1966 ගෙන්නපුවා. ඒ කියන්නේ ගාල්ල සහ කංකසන්තුරේ.
ඒවා දාලා තියෙනවා මිශ්‍ර දුම්රියන් හැටියට. ඒ කියන්නේ කළුතර මරදාන මිශ්‍ර දුම්රිය, ඒ වගේම පුත්තලම්බලා ධාවනය වන මිශ්‍ර දුම්රිය වගේ ඒවා වලට ධාවනය කරනවා. දැන් M2 පාවිච්චි කරන්නේ හුඟක් ඔය දුර ගමන් සේවාවලට සහ මිශ්‍ර දුම්රියන් සහ මන්දගාමී සේවාවලට. මේකේ වේගය පැයට කිලෝමීටර් 112ක් වෙනවා. දැන් මේක හොඳයි ඇත්තටම. මේ දුම්රියන් හොඳයි. ඒ වගේම මේකේ හුඟක් ඒවා ධාවනය කරවන්නේ ඔය M2 කාණ්ඩේ ඒවා ධාවනය කරවන්නේ ටිකක් දුර ගමන් වලට. ඒ කියන්නේ රජරට රැජින දුවවලා තියෙනවා. ඕගොල්ලන්ට මතක ඇතිනේ පොතු වැරදි වෙච්චි මාරක අනතුර. ඒකට පාදක වෙලා තියෙන්නේ M2 ඇල්බර්ටා 570 දරන එන්ජිම. හැප්පිලා තියෙන්නේ මේ රජරට රැජින දුම්රිය විදියට. ඒ වගේම 1964 වෙච්චි මන්නාරම ඉඳලා කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියේ අනතුර වෙන්නෙත් එදාමයි විල්වත්ත මීරිගම දුම්රිය අනතුරදී. ඒක කොච්චර දරුණුද කිව්වොත් මිනිස්සුන්ගේ අත්පා කපලා තමයි මිනිස්සුන්ගේ එළියට ගත්තේ. ඕගොල්ලන්ට මතක ඇති, දන්නවනම් කමෙන්ට් කරන්න. මං හරියටම දන්නේ නැහැ විස්තරේ. දැන් මේක හුඟක් අනතුරු වල භාජනය කරලා තියෙනවා. ඒ වගේ 571 සස්කචුවාන් දුම්රිය එන්ජිම තඹලමු චීන වරාය දුම්රිය ස්ථානාතරතුරදී පුපුරලා ගිහිල්ලා විනාශ වෙලා යනවා. දැන් මේවා හුඟක් ප්‍රසිද්ධ ඒවා. ඒ වගේම විශේෂම දේ තමයි මැනිටෝබා 591. ඕගොල්ලන්ට මතක ඇතිනේ 2004 මාරක සුනාමිය. අංක 50 දරන සාගර රැජින ශීඝ්‍රගාමී දුම්රිය විදියට ධාවනය වෙද්දී මේ තෙල්වත්ත ඉක්කඩුව යන දුම්රිය ස්ථාන අතරදී මෙම දුම්රිය ලොකු අනතුරක් වෙනවා. සුනාමි අනතුර ඔක්කොම එන්ගල්ෆ් වෙලා යනවා. 1700ක් විතර එන්ගල්ෆ් වෙලා මැරෙනවා. එන්ගල්ෆ් වෙනවා කියන්නේ සුනාමිය වගේ එකකට අහු වෙලා විනාශ වෙනවා කියන එක. ඒ වගේ හුඟක් දේවල් වෙලා තියෙනවා. ඕගොල්ලෝ දන්නවනම් පාලින් කමෙන්ට් කරන්න. දැන් මේ වීඩියෝ එක නවත්තන්නයි යන්නේ. සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.